ඇදහැරිලා හොස්ටල් එකට යනවා. මම වැටලා තින්නේ ගල් 4-5ක් විතර. දවස් දෙකකට කලින් හොඳටම වැටුණා ඉතින්. මම වැටුණාම හරි අමාරුයි. ඉස්සනවා පරිස්සමෙන් තමයි ගමන් කරන්න. මම කියන්නේ සුන්දර නැහැ. තාම කටුකයි. අපි හිතනට වැඩිය ලේසි පාසු ගමන් නෙමෙයි. මම වැටුණාම මේ රටේ ජීවත් වෙන්න. ලංකාව යතින් ගොඩක් සුන්දරයි. ඇවිල්ලාම බලන්න ඕනේ රුමේනියාවට.